හැමෝටම සුබ දවසක්. අදත් මම ඔයාලට අරන් ආවිලා තියෙන්නේ ගවර්න්මන්ට් ජොබ් වේකන්සිස් කීපයක්. ඉතින් මේ දවස්වල තියෙන අලුත්ම ජොබ් වේකන්සිස් තමයි මම අද ඔයාලට අරගෙන ආවිලා තියෙන්නේ. අද තියෙන ආපදා කළමනාකරන මධ්‍යස්ථානයේ තමයි මෙන්න මේ ජොබ් වේකන්සිස්. ඉතින් මම අද ඔයාලට අරන් ආවිලා තියෙනවා කළමනාකරන සහකාර කාර්යාල සහායක සහ රියදුරු කියන තනතුරු සඳහා මේ දවස්වල තියෙන ජොබ් වේකන්සිස් තමයි මම ඔයකට අරන් ආවිලා තියෙන්නේ. හරි. ඉතින් අපි මුලින්ම කතා කරමු කළමනාකරන සහකාර තාක්ෂණික නොවන තනතුරු 44ක් තියෙනවා. ඉතින් මේකට අවශ්‍ය සුදුසුකම් අපි බලමු. ඉතින් අධ්‍යාපන සුදුසුකම් විදියට අවශ්‍ය වන්නේ සිංහල හෝ දෙමළ ගණිතය සහ තව විෂයන් දෙකකට සම්මාන සාමාර්ථ සහිතව එක්වරකදී විෂයන් 6කින් අධ්‍යාපන පොදු සාතිකපත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ සමත් වේ තිබීම තමයි මේකට අවශ්‍ය සුදුසුකම් වන්නේ. අධ්‍යාපන පොදු සාතිකපත්‍ර උසස් පෙළ විභාගයේදී විෂයන් 3ක් සාමාන්‍ය පොදු පරීක්ෂණය හැර සමත් වීම තමයි මේකට අවශ්‍ය සුදුසුකම් වන්නේ. හරි. ඉතින් මෙන්න මේ සුදුසුකම් තමයි ඔයාලට අවශ්‍ය වන්නේ මේ ජොබ් වේකන්සිස් එක සඳහා. එයාගේ මේකට අදාළ කාර්යයන් කිහිපයක් සඳහන් කරලා තියෙනවා. ආයතනයේ විවිධ අංශවල ලිපිගනු පවත්වාගෙන යාම හා භාරයේ තබා ගැනීම, සියලු ලිපි කටයුතු පරිගණක සහාය ඇතිව ඉටු කිරීම. ඉතින් මෙන්න මේ වගේ දේවල් තමයි තියෙන්නේ. ඉතින් මම මෙන්න මේ සම්පූර්ණ PDF එක දාලා තියෙනවා අපේ Telegram channel එකේ. ඔයාලා අපේ Telegram channel එකට තමයි join වෙලා නැත්නම් මම පහල දාලා තියෙනවා comment section එකේ link එක. අන්න ඒ link එක click කරොත් ඔයාලට හැකියාව තියෙනවා අපේ Telegram channel එකට join වෙන්න. හරි. ඉතින් වැටුප් ප්‍රමාණය දාලා තියෙනවා. වැටුප් ප්‍රමාණය රුපියල් 83390ක් විදිහට තමයි සඳහන් කරලා තියෙන්නේ. වයස් සීමාව අවුරුදු 18ත් 45ත් අතර කෙනෙකුට තමයි මේකට අයදුම් කරන්න පුළුවන් වන්නේ. හරි. ඉතින් මෙන්න මේක තමයි කළමනාකරන සහකාර ගැන තියෙන තනතුරු සඳහා අවශ්‍ය ඩීටේල්ස් ටික තමයි මේ මම ඔයාලට සඳහන් කරේ. හරි. ඉතින් අපි ඊගාට කතා කරමු රියදුරු කියන තනතුරු සඳහා. තනතුරු පහක් තියෙනවා. ඉතින් මෙතනදී අවශ්‍ය සුදුසුකම් වන්නේ අධ්‍යාපන පොදු සාතිකපත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේදී යටත් පරිශයෙන් විෂයන් දෙකක් සමත් වී තිබීම තමයි. ඉතින් ඔයාලට සාමාන්‍ය පෙළ විෂයන් දෙකක් විතරයි අවශ්‍ය වන්නේ මෙන්න මේ ජොබ් වේකන්සිස් එකට අයදුම් කරන්න නම්. ඒ වගේම ඔයාලට ඩ්‍රයිවිං ලයිසන්ස් එකක් තියෙන්න ඕනේ කියලා සඳහන් කරලා තියෙනවා. හරි. ඉතින් තනතුරට පැවරෙන කාර්යයන් කියලා සඳහන් කරලා තියෙනවා. ආරක්ෂිතව රිය පැදවීම, වාහනේ නඩත්තු කටයුතු, ධාවන සටහන් පවත්වාගෙන යාම මෙන්න මේ වගේ දේවල් තමයි තියෙන්නේ. මේකත් ඔයාලට සම්පූර්ණ විස්තරය බලා ගන්න පුළුවන්. අපේ Telegram channel එකට join වුණොත් රුපියල් 67000ක් විදිහට තමයි මෙන්න මේ විදිහේ ලබා දීලා තියෙන වැටුප් ප්‍රමාණය. වයස අවුරුදු 18ත් 45ත් අතර කෙනෙක්ට තමයි මේකටත් අයදුම් කරන්න පුළුවන් වන්නේ. හරි. ඉතින් අපි ඊගාට කතා කරමු කාර්යාල සහායක තනතුරු 4ක් තියෙනවා. මෙතනදී බාහිර අයදුම්කරුවන් සඳහා මෙන්න මේ වගේ සුදුසුකම් තමයි අවශ්‍ය වන්නේ. අධ්‍යාපන පොදු සාතිකපත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේදී යටත් පරිශීලන විෂයන් දෙකක්වත් සමත් වී තිබීම තමයි සඳහන් කරලා තියෙන්නේ. සාමාන්‍ය පෙළ විෂයන් දෙකක් සමත් වෙලා තිබ්බනම් හොඳටම ප්‍රමාණවත් කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. තනතුරට පැවරෙන කාර්යයන් සඳහන් කරලා තියෙනවා. ලේඛනාගාරව කටයුතු කිරීම, පොත් බැඳීම මෙන්න මේ වගේ දේවල් තමයි තියෙන්නේ. කාර්යාල මුර කිරීම, කාර්යාල ඇමදීම මෙන්න මේ වගේ පොඩි දේවල් තමයි ඔයාලට කරන්න තියෙන්නේ. ඉතින් මේක රුපියල් 62530ක වැටුප් ප්‍රමාණයක් ලැබෙනවා. අවුරුදු 18ත් 45ත් අතර කෙනෙක්ට තමයි මේකට අයදුම් කරන්න පුළුවන් වන්නේ. හරි. ඉතින් මෙන්න මේ ජොබ් වේකන්සිස් වලට අදාළව අවශ්‍ය ඇප්ලිකේෂන් එක මම අපේ Telegram channel එකේම තමයි post කරන්නේ. සිංහල සහ ඉංග්‍රීසි දෙකම මම මේ විදිහට post කරනවා. ඉතින් ඔයාලට පුළුවන් අන්න ඒකෙන් ලබා ගන්න. ඉතින් Telegram channel එකට join වෙන්න තාමත් ඔයාලා join වෙලා නැත්නම් අනිවාර්යයෙන්ම පහල comment section එකේ තියෙන link එක ඔයාලට පුළුවන් click කරලා Telegram channel එකට join වෙන්න. හරි. ඉතින් මෙන්න මේ විදිහට තමයි මම අදත් ඔයාලට job vacancies කීපයක් අරගෙන ආවේ. ඔයාලට මේ job vacancies වලට apply කරන්න පුළුවන්. ඔයාලට මේ සුදුසුකම් තියෙනවා නම් ඉතින් අපේ channel එකට subscribe කරලා එකතු වෙන්න කියලා මම ඔය කට්ටියට මතක් කරනවා. හරි. ඉතින් මම මේ වගේ තවත් අලුත් වීඩියෝ අපි ආයෙත් හම්බෙමු. ඔයාලට සුබ දවසක්.